සම්භාවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්බර ගුණබර පින්තුනි තථාගත ශ්‍රී ශරීරයෙන් ශේෂ වුණු අපේ ලංකාදීපේ පෞරාණික විහාරස්ථාන කීපයකින්ම අපට ලැබුණු ශ්‍රී ධාතුන් වහන්සේලා තැන්පත් දාකරඬු වහන්සේලා මේ ස්ථානයට වැඩම කරලා විශේෂිත වූ බුද්ධ ආසන මත දැන් එදා කරඬු තැන්පත් කරන්ට යෙදුණා. මේ හැම දෙනාගේම සාදුකාර මැදේ එදාතුන් වහන්සේලා මේ මන්දිරයට වැඩම කරන්ට යෙදුනේ. අසිරිමත් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරපු කාල පරිච්ඡේදය ඔබ අසා දැනගෙන තිබෙනවා. ඒ බෝධින් වහන්සේගෙන් හටගත් බෝධි අංකුරයක් මේ ස්ථානයට මේ අවස්ථාවේදී තාම ගෞරව පුරස්වරව වැඩම කරන්ට යෙදුණා. ඒ වේදිකාව මත සුවිශේෂී පීඨයේහි ඒ බෝධින් වහන්සේ දැන් තැන්පත් වුණා. ඔබ හැම දෙනාගේම අපේක්ෂා බලාපොරොත්තු වී තිබෙනවා බුදුරජාණන් වහන්සේට උපරිමාකාරයෙන් ගෞරව උපහාර දක්වන්නට. එනිසා ඊ රාත්‍රිය මධ්‍යම යාමයේ දක්වා කාල පරිච්ඡේදය මේ මන්දිර සකස් කිරීම එවාගේම අලංකාර ආකාරයට ඒ සැරසිලි කටයුතු බොහොම උත්සාහයෙන් ඕනෑකමින් හැමදෙනාම සිද්ධ කරන්ට යෙදුණා. තමන් ගෙනාපු ඒ දේවල් දැනටමත් ඒ ගෙනාපු ආකාරයට ඒ ස්ථානයේහි ඒ භාජන වලට යොමු කරලායි තියෙන්නේ. ඒ නිසා කාටත් පුළුවන් මේ ට්‍රේස් තියෙන තැන්වල අපේ පිරිස ඉන්නවා කොයි විදිහට ඒවා තැන්පත් කරන්න කියලා ඔබට දැනුම් දෙන්න. ඒ නිසා අරගෙන ඇවිත් ඒවා තැන්පත් කරන හැටියට මතක් කරනවා. සම්බුද්ධ රාජ පවරං ගුණසාගරන්තං මාරාටිරේක පවරං මුනිරාජ තේජං ආදිත්‍ය බන්ධු පවරං කුමුදාකරන්තං පාදාරවින්ද සුචිරං සිරසානමාමි බ්‍රහ්මේන්ද්‍ර මාදිමකිලං භුවනේසු භූතං මෝහන්ධකාර භජිතං භවභාරහාරං. අපේ භාවනා මධ්‍යස්ථානට වැඩම කළ අද මේ මූලාසන සූඩ වැඩ සිටින
චාමෝපාලි මහානිකායේ මල්ලතු පාර්ශවයේ ගාලු මාතර දෙදිසාවේ උපප්‍රධාන සංඝනායක ඇල්පිටිය තනබද්දේගම ශ්‍රී සුබද්දාරාම මහා විහාරය ඇතුළු විහාරස්ථාන රාශියකම විහාරාධිපතිත්වය දරන එවාගේම පාසල් විදුහල්පතිවරයන් වහන්සේ නමක් හැටියට කටයුතු කර පූජ්‍ය පඬිත පිනිකහානේ අනෝම නායක හාමුදුරන් වහන්සේට අපි ආරාධනා කරනවා ඒ දානීය සංඝ සතු කොට පූජා කිරීම සඳහා කවුරු සාදු කියන්න. අපේ ගෞරවනීය පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ සදැහැති දායක පින්වතුනි ඔබ අපි සියලු දෙනා ලෝතර අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ ගුණයන් සිහිපත් කරමින් ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහත් වූ ගෞරවනීය අලංකృత ඒ පූජාව සිද්ධ කළ අවසන් වෙලා ඔබ සූදානම් වෙන්නේ ඒ සූදානම් කරගත් දාන වස්තුව තුන්කල් වාසී ආර්ය මහා සංඝ රත්නයේ වෙනුවෙන් සංඝ සතු වශයෙන් පූජා කරන්න. ඒ නිසා දානයක් සංඝ සතු වශයෙන් පූජා කරන්නේ මේ වැඩ ඉන්න මහා සංඝ රත්නයේ කීප දෙනා වහන්සේට පමණක් නෙවෙයි. මේ පූජාව සිද්ධ කරන්නේ අතීත වර්තමාන අනාගත කියන තුන්කල් වාසී මහා සංඝ රත්නය. දානීය සඳහා හාමුදුරන් වහන්සේලා වැඩම කරගෙන යන්නට විදායක කීප දෙනෙක් මෙතෙන්ට පැමිණෙන්න ඒ හාමුදුරන් වහන්සේලා දැන් දානශාලාවට වැඩම කරනවා. එතකොට මේ හැම දිනාම ගෙනාපු දාණය තමයි ඒ හාමුදුරන් වහන්සේලාට දැන් පිළිගැන්වෙන්නේ. ඒ නිසා කවුරුත් යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. 20 දෙනෙක් ඒ කටයුතු සඳහා නිරත වෙනවා. මේ දානමය ඉන්කම වාර්ෂික දායකත්වයෙන් කටයුතු කරන අයගේ සම්බන්ධයෙන් සිද්ධ වෙනවයි කියලා අපි මතක් කළා. ඒ වගේම මේ ඉන්කම සඳහා බොහෝ පිරිසක් සම්බන්ධ වී සිටිනවා. ඒ හැම දිනාම අපි සිහිපත් කරමින් ඒ හැම දිනා වෙතම පුණ්‍යාමෝදනා මෙහිදී සිද්ධ කරනවා. භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදෙට්ඨිකෝ අකාලිකෝ ඒපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි සම්බෝ ඊදේසු පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යෝගානි අට්ඨ පුරිස පුග්ගලායේස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති
සච්ච වජ්ජේන පාතු තං රතනත්තයං ඒතේන සච්ච වජ්ජේන පාතු තං රතනත්තයං ඒතේන සච්ච වජ්ජේන පාතු තං රතනත්තයං බාහුං සහස්සමබිනිම්මිත සායුධං තං ගිරිමේ කරං උදිත ඝෝර සසේන මාරං දානාදි ධම්ම විදිනාජිතවා මුනිංගෝ තං තේජසා භවතු තේජය මංගලානි මාරාතිරේකමභියුංජිත සබ්බරත්තිං ඝෝරං පනාරක මක්කම දද්දයක්ඛං කං තේසුදං විදිනාජිතවා මුනිංගෝ තං තේජසා භවතු තේජය මංගලානි නාලාගිරිං ගජවරං අතිමද්ද භූතං දාවග්ගි චක්කමසනීව සුදාරුණං තං මෙත්තං බුසේක විදිනාජිතවා මුනින්දෝ තං තේජසා භවතු තේජය මංගලානි උක්ඛේත khaggamati අත්ථ සුදාරුණං තං දාවන්ති යෝජන පතං ගුලිමාලවං තං ඉද්දේ සංඛත මනෝජිතවා මුනින්දෝ තං තේජසා භවතු තේජය මංගලානි ගත්වාන කඩ්ඩ මුදරං ඉව ගබ්බිනී ආචින්චාය දොට්ඨ වචනං ජනකාය මජ්ජේ සංදේන සෝම විදිනාජිතවා මුනින්දෝ තං තේජසා භවතු තේජය මංගලානි සච්ඡං විහාය මති සච්චක වාදකේ තුං වාදා විරෝපිත මනං අතියන්ද භූතං පඤ්ඤාපදීප ජලිතෝ ජිතවා මුනින්දෝ තං තේජසා භවතු තේජය මංගලානි නන්දෝපනන්ද භුජගං විබුධං මෛත්‍රීං උත්තේන තේර භුජගේන දමාපයන්තෝ ඉද්දෝපදේශ විදිනාජිතවා මුනින්දෝ තං තේජසා භවතු තේජය මංගලානි යොග්ගාදිට්ඨි භුජගේන සුදට්ඨ බ්‍රහ්මං විසුද්ධේ ජොති මිද්දේපකා විදානං ඥානාගදේන විදිනාජිතවා මුනින්දෝ තං තේජසා භවතු තේජය මංගලානි තාපි බුද්ධ ජය මංගල අට්ඨගාථායෝ ආචකෝ දින දිනේ සරතේ මතං දීත්වානනේක විධානි චෝපද්දවානි මුක්ඛං සුඛං අධිගමේය නරෝ සපඤ්ඤෝ එවං වේසුතං ඒකං සමයං භගවා සවත්තියං විහෙරති ජේතවනේ අනාථ පින්නිකස්ස ආරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා භික්ඛං දාය රත්ත්‍යා භික්ඛං තවන්නා කේවල කප්පං ජේතවනං ඕවාසෙත්වා යේන භගවාතේන උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමං තං අට්ඨාසී ඒකමං තං දිතාකෝසා දේවතා භගවන්තං ගාථාය අජ්ජභාසේ මහෝ දේවා මනුස්සාච මංගලානි අචින්තයං ආකංකමානා උත්තානං බ්‍රූහි මංග
සේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං පතිරූපදේශ වාසෝච බුබ්බේච කද පුඤ්ඤතා අත්ථ සම්මා පනිදිච ඒතං මංගල මුත්තමං බාහුරාජ්ඤං ච සිප්පං ච විනයෝ ච සුසික්ඛිතෝ සුභාසිතා ච යාවාචා ඒතං මංගල මුත්තමං මාතා පිතෝ පට්ඨානං බුද්ධ දාරස්ස සංඝෝ අනාකුලාච කම්මං දායේතං මංගල මුත්තමං දානං ච ධම්මචර්යා ච ඥාතකානං ච සංඝෝ අනවජ්ජානි කම්මානි ඒතං මංගල මුත්තමං ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අප්පමාදෝ ච ධම්මේසෝ ඒතං මංගල මුත්තමං අසහාය වූත් ආශ්චර්යමත් වූත් දිදුලන පිරපුන් සුන්දර දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් හෙබි සම්බුදුරුව දැකීම කෙතරම් භාග්‍යයක්ද සුවයක්ද මේ නොනවතින සංසාර ගමනේ අවිද්‍යාව නිසා සෑදූ කෙලෙස් මන්දිර නම් අනන්තයි අපරිමිතයි භයංකර වූ සසර ගමන නිම කර සුන්දර වූත් ප්‍රණීත වූත් මාර්ගය කියාදී ඒ සමිඳුන් තුන් ලොවටම රජ විය. කාරුණික වූත් මෛත්‍රී සහගත වූත් බුදුන් වඩිනවා හදවෙත බුදුන් වඩිනවා
සමිඳුනි ඔබයි මාහත විල් ජලයේ සුපිපි නෙළුම ඔබගේ සිල් සුවඳ සුළඟේ හමායන මල් සුවඳක්සේ දැනේ ඔබගේ සෞම්‍ය වදන් මවගේ සෙනෙහස රැඳුණු වදන්සේ දැනේ සමිඳුනි ඔබයි පිහිට ඔබයි සරණ මේ ගොහොර භව කතරේ ඔබ මා ලය මඩලේ පහන් ටැඹක් වේවා අවසරයි බුදු පියාණනි ඔබගේ ශ්‍රී පාද නමස්කාරයට ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම බුදු පියාණනේ ඔබේ පාද කරනෙමි
හිමියනි, මට අද දැකීමට ඇත්තේ ඔබේ පිළිරුව පමණි. බණ අසා ඇතිද ඒ ඔබගේ කටහඬින් නොවේ. මහා